අද දවසත් ඔබට ඉතාමත් අලංකාර වාසනාවන්ත සුබ දවසක් වේවා. අද දවසෙත් මාවතට එලියක් ආශිර්වාද වචනය අපට මෙලෙස කතා කරනවා. ශුද්ධ බයිබලයේ ගීතාවලිය 56 වන පරිච්ඡේදයේ 3 වන පදය. මට බය ඇති කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. ආමේන්. මට බය ඇති කල්හි මට යම්කිසි බයක් ඇති වුණාම මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. කවුද මේ ඔබ? අපගේ ජීවමාන දෙවියන් වහන්සේ. එතකොට අද ඔබටයි මටයි බය ඇති වෙලා තියෙනවද? එහෙම නෑ කියලා කියනවා නම් ඒක පුදුමයක්. අපිට බොහෝ කාරණා නිසා බය ඇති වෙනවා. අනාගතය ගැන බය ඇති වෙනවා, රැකියාව ගැන බය ඇති වෙනවා, රෝග ගැන බය ඇති වෙනවා, ජීවිතේ මුණ දෙන විවිධාකාර ගැටලු එක්ක අපිට පොඩි හරි බයක් දැනෙන වෙලාවල් තියෙනවා. හැබැයි මට බය ඇති වෙන කල්හි මම ඔබ කෙරෙහි විශ්වාස කරමි. බයක් කෙන එක පාපයක් නෙමේ. හැබැයි බය ඇති වුණාම අපිට පව් කරන්න තියෙන ඉඩකඩ වැඩි. සමහර විට අපි පව් කරන්න පෙළඹෙනවා. අපේ විශ්වාසය බයත් එක්ක නැති වෙලා යනවා. ඔබයි මමයි බය වුණාම විශ්වාස කරන්නේ කාවද? අපි වැඩ කරන ආයතනය ගැනද? නැත්නම් පුද්ගලයෙක් ගැනද? එහෙම නැත්නම් යම්කිසි නායකත්වයක් දරන කෙනෙක් ගැනද? මේවැනි අපි විශ්වාස කරනවා මේක තමයි හොඳම තැන. මේක තමයි හොඳම අවස්ථාව. බයක් ආවම දෙයක් නැති වෙයි කියලා අපි ඊටාම ඉක්මනින් වරදට වැටෙන්න, පාපයට වැටෙන්න ඉඩකඩ තියෙනවා. හැබැයි බය කියන ඒ හැඟීම පාපයක් නෙමෙයි. හැබැයි මේ වෙලාවේදී අපි ඊටාම විශ්වාසනීයව තීරණයක් ගන්න අවශ්‍යයි. අපි බයක් ආවම විශ්වාස කරන්නේ කාවද? අපි කාටද කියන්නේ? මොනවා කොහොමද අපේ තේරීම? අපි සවන් දෙන්නේ බයටද? බය කියන කාරණාව ඇතුලේ දේවල් වලටද අපි සවන් දෙන්නේ? එහෙම නැත්නම් අපි විශ්වාස කරන්නේ බය නැති කරන ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේවද? මේ වෙලාව වෙනකොට ඔබට බයක් තියෙනවා වෙන්න පුළුවන්. කුමන හෝ කාරණයක් ගැන. අපි සමහර වෙලාවට එන්න ස්ථානය, අපේ පෞල් ජීවිතය, අපේ විවිධාකාර අපි මුහුණ දෙන දැන් ගත කරන කාලය තුළත යම්කිසි බය වෙච්ච කාරණාවකට අපිට මුහුණ දෙනවා ඇති අපි. එහෙනම් මේ බය නැති කරන පුද්ගලයා අපි විශ්වාස කරලා සොයාගෙන යන්න අවශ්‍යයි. ඒ නිසායි දාවිද් කිව්වේ මම ඔබ කෙරෙහි විශ්වාස කරන්නෙමි. එහෙනම් අද ඔබයි මමයි දෙවියන් වහන්සේ වෙතට හැරිලා ස්වාමීනි මගේ එකම විශ්වාසය ඔබයි කියලා කියනවා නම් අපි බයෙන් එළියට එන්න යනවා. ජයග්‍රහණය අත්පත් කරගන්නට යනවා. අද දවසෙත් මේ අලංකාර වචනය ඔබගේ පාදයට පහනක්, මාවතට එළියක් වනු නොඅනුමානයි. වාසනාවන්ත සුබ දවසක් වේවා. ජේසුස් පිහිටයි.